ජපාන් අකුරු ලිවීමේ මාස්ටර් කෙනෙක් වෙන්න. දෙවෙනි පියවර කතකනා. කොනිචිවා කියලා පිළිගන්නවා සීකෝ ජපාන් YouTube channel එක කියලා ගන්නවා සියලු දෙනෙක්ම. ඉතින් ජපාන් අක්ෂර ලිවීමේ පළවෙනි පියවර විදිහට අපි හිරගනා හෝඩි ඉගෙනගත් ප්‍රධාන අක්ෂර 46ක් එක්කම දකුවන්, හන්දකුවන් සහ යෝන් කියන මේ අක්ෂර ටික අපි ඉගෙන ගත්ත ඔයගොල්ලන්ට මතක ඇති. ඉතින් අද ඉගෙන ගන්නේ ඒ හා සමානම හා තරමක් වෙනස් උච්චාරණ කරන කතකනා හෝඩි. ඉතින් මේ වීඩියෝ එකෙන් අපි මුලින්ම කතකනා ස්වර අක්ෂර හඳුනා ගනිමු. අ, ඉ, උ, ඒ, ඔ. හිරගනා අක්ෂර වලටම සමාන බැලු බැලමට හැඩයෙන් උනත් සමාන අකුරුත් තියෙනවා. ඒ වගේම වෙනස් එහෙම පිටින් වෙනස් අක්ෂරات තියෙනවා. ඉතින් ප්‍රධාන වෙනස තමයි හිරගනා අක්ෂර ටිකක් රවුම් හැඩයක් ගත්තා වුණාට කතකනා අක්ෂර රවුම් හැඩයක් නොගැනීම තමයි බැලු බැලමටම දකින්න තියෙන වෙනස. ඉතින් ඇයි මේ කතකනා සහ හිරගනා කියලා හෝඩි දෙකක් තියෙන කියන එක ඔයගොල්ලන්ට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. කතකනා අක්ෂර ප්‍රධාන වශයෙන් භාවිත කරන්නේ ජපාන් නොවන ජපාන්ට ආගන්තුක වෙච්ච ඒ වගේම තාක්ෂණ ඇති කියන නවීන වචන අලුත් වචන ලියන්න තමයි කතකනා පාවිච්චි කරන්නේ. විවිධ රටවල නම් සහ භාෂාවක් වෙන්න පුළුවන්. ඒ වගේම විදේශිකයන්ගේ පුද්ගලයන්ගේ නම් ලියන්නත් කතකනා අක්ෂර භාවිතා කරනවා. ඒ වගේම තමයි කලින් කිව්වා වගේ නවීන වචන නේද? අලුත් තාක්ෂණත් එක්ක කියන නෙට්වර්ක්, ඩොමේන් කියන වගේ වචන ලියන්න ඒකවල ජපාන් අය උච්චාරණ කරන විදිහ තමයි මේ කතකනා අක්ෂර වලින් ලියන්නේ. අනිත් ප්‍රධානම දේ තමයි කතකනා පාවිච්චි කරන උතෝ අරවස්කොතු. ඒ කියන්නේ ශබ්දයක්. මොකක් ඔයගොල්ලන් චිත්‍ර කතාවලදී එහෙම අපිට දැන් ලියලා තියෙන ලියන භාෂාවේදී ශබ්දයක් ප්‍රකාශ කරන්න විදියක් නැහැනේ. වචනේ ලියන්නේ කරාස් ගාන සද්දයක්, දඩාංග අලදොරක් වහින සද්දයක් හරි අපිට ප්‍රකාශ කරන්න ඕන නම් පාවිච්චි කරන ජපාන් භාෂාවේදී කතකනා කියන අක්ෂර. ඒ වගේම තමයි සවත්වල අපි ගියොන් කියලාත් කියනවා. උදාහරණයක් විදිහට අපි හිතමු ඔයගොල්ලෝ ජොබ් ඉන්ටර්විව් එකට වගේ යනකොට චකිතයක් තියෙනවානේ, ගැස්මක් හද ගැස්මක් තියෙනවා. අපි කියනවා දුකි දුකි සුරු කියලා. අන්න වගේ දුකි දුකි කියනකොට අන්න ඒ වගේ ගියොන් ලියන්නත් මේ කතකනා අක්ෂර භාවිතා කරනවා. අනෙත් එක තමයි විවිධ තාක්ෂණික සහ විද්‍යාත්මක වචන ලියන්න. මෙහිදී වෙන්නේ ඉංග්‍රීසි වචනය කතකනා වලින් ලිවීමක් නෙමෙයි. ඒ ඉංග්‍රීසි වචනේ ජපාන් අය උච්චාරණය කරන්නේ කොහොමද කියලා ඒ උච්චාරණය තමයි කතකනා වලින් ලියන්නේ. උදාහරණයක් විදිහට ඇට්මොස්ෆියර් කියන එක ඒගොල්ලෝ උච්චාරණය කරන්නේ අත්තොමොස්ෆියා කියලා. යුරේනස් කියන අපි කියන එක ඒගොල්ලෝ උච්චාරණය කරන්නේ යුරේනස්. ඊට මයික්‍රෝ කියන එක මයික්‍රෝ. ජපාන් භාෂාවේදී ඒ ඉංග්‍රීසි වචනේ උච්චාරණය කරන්නේ කොහොමද කියන එක තමයි කතකනා අකුරු වලින් ලියන්නේ. ඉතින් යමක් ලිවීමේදී එක අවධාරණය කියන්න ඕන දෙයක් තියෙනවා. අවධාරණය කළ යුතු වචනයත් අපි කතකනා වල ලියනවා. සමහර බෝඩ් වල උනත් දකින්න තියෙනවා. සමහර පොත්වල පවා තියෙනවා. අපි දමේ කියන එකක් කරන්න එපා කියන එක. එතකොට සොරේවා දමේ කියන එක දමේ කියන එපා කියන එක ඒක පොඩ්ඩක් අර අවධාරණයෙන් දන්නවන්න ඕන. වැඩිපුර විශේෂයෙන් එක දන්වන්න ඕන. ඒක අපි කතකනා වලින් ලියනවා. හොඳයි. එහෙමනම් අපි දැන් යමු කතකනා හොඩි ස්වර අක්ෂර වල පළවෙනි අක්ෂරය ඉගෙන ගන්න. ඔයගොල්ලෝ ලැස්තිද? පළමු අක්ෂරය අ. අයන්න පියවර 2යි. ඊළඟ අක්ෂරය ඊ පියවර 2යි. ඊළඟ අක්ෂරය උ පියවර 3යි. කතකනා හෝඩියේදී ඌ කියන්නේ විශේෂ උච්චාරණයක්. ඔයගලන්ට මතක ඇති හිරගනා හෝඩියේදී අපි දකුණු උච්චාරණ ඉගෙන ගත්තා. ඉතින් ඒ වගේ කතකනා ලියන්න විදේශීය වචන කියලා කියවනේ. එතකොට ජපාන් භාෂාවේ නැති උච්චාරණත් ලියන්න සිද්ධ වෙනවා. ඒක නිසා කතකනා වලදී ඒ ජපාන් භාෂාවේ නැති උච්චාරණ ලියන්නට අපි මේ උයන්නේත් දකුණු උච්චාරණය පාවිච්චි කරනවා. ඒක අපි ඉදිරියේදී කියලා දෙන්නම්. ඊළඟ අක්ෂරය ඒ පියවර 3යි. ඊළඟට අවසාන අක්ෂරය ඕ. ඕ අක්ෂරයේත් පියවර 3යි. ඉතින් ජපාන් භාෂාවේ නැති වෙනත් භාෂාවක විශේෂයෙන්ම ඉංග්‍රීසි භාෂාව වගේ තියෙන මෙන්න මේ වගේ වචනත් උච්චාරණය කරන්න නැත්නම් ලියන්න සිද්ධ වෙනවා. සමහර අවස්ථාවල උදාහරණයක් විදිහට ගත්තොත් walking කියන්නේ walking machine කියන ඉංග්‍රීසි වචනේ අපි ජපාන් උච්චාරණය කරනකොට කියන්නේ walking machine කියන එක. මම කලින් කිව්වනේ අර කතකනා වලින් අපි ලියන්නේ ඉංග්‍රීසි වචනේ නෙමෙයි. ජපාන් අය නැත්නම් ජපාන් භාෂාවේදී ඉංග්‍රීසි වචනේ කොහොමද උච්චාරණය වෙන්නේ කියන එක තමයි කතකනා වලදී ලියන්නේ. එතකොට මෙන්න මේ walking කියනවා වගේම නැත්නම් ඊළඟ උදාහරණේ wet tissue කියන එක wet tissue. ඊළඟට wedding කියනවා වගේ ඉංග්‍රීසි වචන කතකනා වලදී ලියනකොට මේ wo සහ වේ කියනවා වගේ උච්චාරණ අපි වෙනම ලියා ගන්න. ඉතින් මේක හිරගනා හෝඩියට වඩා වැඩි වෙනවා. නේ කතකනා හෝඩි. ඉතින් මෙන්න මේ අකුරු තමයි අමතරව එකතු වෙන්නේ. ඉතින් බලමු දැන් ඒ අකුරු ලියන්නේ කොහොමද කියන එක.
ඉතින් ඉංග්‍රීසි හෝඩියේදී වා උච්චාරණය දෙකක් තියෙනවානේ W සහ V. ඉතින් අපි ඉගෙන ගත්ත හිරගන හෝඩියේදී වා සහ වෝ කියන උච්චාරණ එහිදී ඊට අමතරව V සහ V කියන උච්චාරණ ජපන් වචනවලදී නැති වුණත් පිට වචනවලදී කියන්නේ ජපාන්ට ආගන්තුක ඉංග්‍රීසි අපේ භාෂාව වෙන්න පුළුවන්. නැත්නම් වෙනත් ඉංග්‍රීසි භාෂාවේ වචන තියෙන නිසා ඒ උච්චාරණ ලියනකොට මේ ඌ එකට ඊ එකතු වුනහම තමයි V හැදෙන්නේ නේද? ඊළඟට ඌ එකට ඒ එකතු වුනහම අර යෝනක්ෂ ලියනවා වගේ අපි අවසාන උච්චාරණය ඊ උච්චාරණ සහ ඒ කියන ඒවා කුඩාවට ලියවෙන්නේ. ඒක අනු උච්චාරණය නිසා. ඉතින් ඌ එකට ඊ කියන උච්චාරණය එකතු වුනහම WIV කියන උච්චාරණය හැදෙනවා. ඊළඟට ඌ එකට ඒ එකතු වුනහම V කියන උච්චාරණය හැදෙනවා. වෝ කියන උච්චාරණය හැදෙනකොට මේකද මතක තියාගන්න අපි හිරගන හෝඩියේ වෝ ඉගෙන ගත්තා. නිපාතයක් විදිහට පාවිච්චි කරන්න කියලා අපි කිව්වා. ඉතින් ඒ වෝ උච්චාරණය කතකනාවලත් තියෙනවා. නමුත් ඒක නිපාතයක් ඒක වචන ලියන්න පාවිච්චි කරන්නේ නැහැ. නමුත් ඉංග්‍රීසි භාෂාව හෝ වෙනත් භාෂාවක තියෙන වෝ කියන උච්චාරණ උදාහරණ කලින් පෙන්නපු වෝකින්ග් කියලා වගේ ලියනවා නම් එතනදී අර නිපාතේ පාවිච්චි කරන්නේ එතනදී වෝ කියන උච්චාරණය ලියන්න පාවිච්චි කරන්නේ උයන්නට කුඩා ඕ ලිවීමෙන් හැදෙන වෝ කියන උච්චාරණය තමයි අපි පාවිච්චි කරන්නේ. ඉංග්‍රීසි හෝඩියේ V උච්චාරණ ලියන්න පාවිච්චි කරන්නේ කතක උයන්නමයි. ඒතර කතකන උයන්නට තෙන් එකතු වුණාම තමයි ඒ ඉංග්‍රීසි හෝඩියේ V කියන උච්චාරණය හදාගන්නේ. ඒකට කුඩා අයන් එකතු වුණාම වා කියන උච්චාරණය හැදෙනවා. ඊළඟට V කියන උච්චාරණය හැදෙනවා. උයන්නට උයන්නේ දක්ෂ වෙන එකට E එකතු වුණාම සහ A කියන එකතු වුණාම ඒ උච්චාරණය හැදෙනවා. O උච්චාරණය හැදුනම වෝ කියන උච්චාරණය හැදෙනවා. හැබැයි මේක ඉංග්‍රීසියේදී වා V වේ වෝ වුණාට අපි ඒකත් උච්චාරණය කරන්න කතකනාවලදී බා කියන උච්චාරණය. ඔයගොල්ලෝ ඇතිරේ දැක්වෙන පරිදි උයන්නේ දක්ෂ වෙන එකට ආ එකතු වුණාම මේක වා කියන ඉංග්‍රීසි වලදී වා තමයි. නමුත් ඒක ජපන් භාෂාවේ උච්චාරණය වෙන්නේ බා කියලා. ඒතර ඔයගොල්ලන්ට මතක් වෙයි කතකනාවලදී නැත්නම් අපි ඉගෙනගනවලදී ඉගෙන ගත්තා බා බී බූ බේ බෝ කියන වෙනම උච්චාරණ ඉගෙන ගත්තා නේද? ඒක හිරගන. කියන්නේ ජපන් වචන වලට තියෙන උච්චාරණය තමයි එහෙම ලියන්නේ හයන්නට හයන්නේ දක්වන්නේ එක. නමුත් මෙතනදී වෙන්නේ V කියන උච්චාරණය. ඉංග්‍රීසි හෝඩියේ තියෙන නැත්නම් ඉංග්‍රීසි භාෂාවේ තියෙන V කියන උච්චාරණය කතකනාවලදී අපි ලියන්නේ උයන්නට තෙන් එකතු කිරීමෙන්. තෙන් දාලා කියන්නේ දක්ෂ වෙන එක. නමුත් ඒක උච්චාරණය වෙන්නේ බා කියන උච්චාරණය. අපි මේ පාඩම ඉගෙනගෙන යමු. එතකොට ඔයගොල්ලන්ට ඔක තවත් පැහැදිලි වෙයි. හොඳයි අපි දැන් බලමු ඔයගොල්ලෝ මේ දක්වා ඉගෙන ගන්නවා කොතරම් දුරට මතකද කියලා. E A O Air A Sora Okane Nihon Machi Jitensha. ඉතින් අදත් සේකෝ ජපාන් YouTube channel එකත් එක්ක එකතුලා හිටපු ඔයගොල්ලෝ සියලු දෙනෙක්ටම බොහොමත්ම ස්තුතියි. ඉතින් subscribe කරලා නැත්නම් මේ දැන්වම subscribe කරන්න. ඒ වගේම bell icon එක click කරලා තියාගන්න. අලුත් වීඩියෝ එකක් දාපු සැනින්ම ඔයගොල්ලන්ට notify වෙන්න. ඊළඟ වීඩියෝ එකකින් හම්බ වෙනකොට ඔයගොල්ලෝ සියලු දෙනෙක්ටම sayonara.